ඉතින් ඔය හේතුවින්ද තමයි guys මට අවුරුදු 3ක් යනකම් වීඩියෝස් කරගන්න බැරි වුණේ. What's up internet? Guess who's back? It's Harsha again on YouTube. අවුරුදු 3කට පස්සේ ඉතින් yes මම අද වීඩියෝ එකක් කරන්න හිතුවා guys. මොකද අවුරුදු 3ක් තිස්සේ මම YouTube වීඩියෝස් කරන එක පැත්තක දාලා තිබ්බේ. ඒකට ඉතින් හේතු ගොඩක් තියෙනවා. මට ඕනේ වුණා ඔයාලට කියන්න මොකද්ද ඒකට හේතු වුණ ප්‍රධාන හේතුව කියලා කියන්න. මාව ලංකාවේ කට්ටිය TikTok එක හරහා දැනගන්න කලින් මම ඇත්තටම කිව්වොත් එහෙනම් වීඩියෝස් කරන්න පටන් ගත්තේ YouTube එකෙන්. YouTube එකෙන් තමයි මම මගේ content journey එක ආරම්භ කරේ. පටන් ගත්තේ මම vlogs විදියට තමයි වීඩියෝස් කරේ. මම vlogs 12ක් විතර complete කරා. පස්සේ තමයි හිතපු නැති විදියට TikTok එකේ ලොකුවට viral ගියේ. viral ගියාට පස්සේ ඊට පස්සේ කහෙන චූන් එකේ නාතල් මොකද වීඩියෝ එකක් කරනකොට YouTube එකේ වීඩියෝ එකක් කරනකොට වැඩිය TikTok එකේ වීඩියෝ එකකට දෙන්න තියෙන effort එක අඩුයි. කොහෙවත් travel කරන්න නෑ, යාළුවෝ එකතු කරගෙන ඇවිදින්න නෑ. එතකොට ඒ දවස්වල පැද්ද high capacity bike එකක් ඒකට තෙල් ගහනකොට ගහන්න ඕනේ හොඳට. මොකද ඒක තෙල් බොනවා. ඒක ලීටර් එකකට කරේ කිලෝමීටර් 8ක් විතර. එහෙම ප්‍රශ්නක් තිබ්බා. ඊට පස්සේ කොහොම හරි TikTok එක ෆෝකස් කරලා වැඩ ටික කරන් ගියා. හිතපු නැති විදියට මාර විදියට ප්‍රසිද්ධ වුණා. ඒවා මේ ඔක්කොමත් එක්ක කොහොම හරි TikTok එකම දිගට කරගෙන යනකොට ඊට පස්සේ තමයි මගේ කෙලවීම පටන් ගත්තේ හරියට කිව්වොත් එහෙම. yes ඉතින් ඔය අවුරුදු 3 ඇතුළතේ මම ගන්න පුළුවන් හොඳ decision උත් ගත්තා. ඒ වුණාට වැඩි හරියක් bad decision උත් ගත්තා. මට හොඳම දේ කියලා තෝරාගත්ත ගොඩක් දේවල් ඇත්තම කිව්වොත් එහෙම මට නරක දේවල් තමයි මම තෝරාගෙන තියෙන්නේ. කියන්නේ මම තෝරාගත්ත යුතු නැති දේවල්. ඒ වුණාට ඒ වෙලේ හොඳම ඔප්ෂන් එකක් කියලා දැක්ක දේ තෝරාගත්තා. ඉතින් ඒ පාරේ ගිහිල්ලා අන්තිමේට මම දැන් මෙතන නතර වෙලා ඉන්නවා. කොහොම හරි guys yes ඉතින් මම ආපහු සැරේ කැමරාව අතර ගන්න හිතුවා. මේ සැරේ TikTok කරන්න නෙමෙයි. මේ සැරේ මම කැමරාව අතර ගත්තේ YouTube එකෙන් ආපහු මම කරපු විදියටම vlogs කරන්න. මට දැන් අවුරුදු 30යි. ඉතින් අවුරුදු 30 වෙලත් මට TikTok එකේ නිකන් funny videos කර ඉන්න ඒක ඕනේ නැහැ නේ. එහෙම අවශ්‍ය නැහැ. මොකද ඔයගොල්ලෝ දකින්න පුළුවන් උපරිම විදිය වීඩියෝස් දැක්කා මගේ මං කියන්නේ. ඉතින් මමත් මිලියන්ස් වලින් views ගත්තා. ඉතින් එතනින් එහාට මම පුෂ් කරලා වැඩකුත් නැහැ. ඒ නිසා මම ඔරිජිනලි පටන් ගත්ත විදියට content YouTube එකේ කරන්න හිතාගෙන තමයි දැන් මම ආපහු කැමරා එක අතර ගත්තේ. ඉතින් මට දැන් ඕනේ මගේ මේ ජර්නි එක ඔයාලවත් එක්කරන් යන්න. මොකද මම හිතනවා මට මේ ගිය අවුරුදු 3 මම කරපු දේවල් එක්ක මට කෙලුණ දේවල් එක්ක හැම දෙයක් එක්කම මට ලොකු එක්ස්පීරියන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මම අවුරුදු 3කට කලින් හිටපු හර්ෂට වැඩිය. ඉතින් මේ එක්ස්පීරියන්ස් උයි හැමදේම එකතු කරගෙන මමත් දෙයක් කරගන්න ගමන් ඔයාලටත් දෙයක් වැදගත් දෙයක් මම කියන්නේ මීනින්ග්ෆුල් දෙයක් පෙන්වන එක තමයි මගේ දැන් එකම බලාපොරොත්තුව මේ කන්ටෙන්ට් කරන එකේ. මොකද මට ප්‍රසිද්ධිය පස්සේ පන්නන්න කිසිම හේතුවක් නැහැ. මොකද මම ප්‍රසිද්ධියේ යන්න පුළුවන් උඩකටම ගියා. එතකොට views පැත්තෙන් උත් පන්නන්න කිසි හේතුවක් නැහැ. මොකද මම මිලියන්ස් වලින් views ගත්තා, comments, likes ඒවා දැන් ඉතින් දැකලා nothing වෙලා තියෙනවා. it means a lot to me. මම කියන්නේ ඉතින් මට ඒක chase කරන්න කිසිම හේතුවක් නැහැ. මම මේ දැන් වීඩියෝ කරන එක මම මේ දැන් content කරන්න පටන් ගත්ත එක purely මම කරන්නේ එකක් මම දන්නවා මම content හොඳට කරනවා කියලා. ඉතින් මට ඒක use කරන්න ඕනේ. අනිත් එක ඇත්තටම මගේ journey එක ඔයාලත් එක්ක බෙදා ගන්න එක. ඔයාලා මගේ journey එක එක්කරන් යන එක. yes ඉස්සරහට දිගටම videos දාන්න තමයි හිතන් ඉන්නේ. මම තාම content plan එකක් හදාගත්තේ නැහැ. සතියකට videos කීයක් දානවද එහෙමයි කියලා. ඒ වුණාට ඔයගොල්ලන්ට YouTube එකේ මගේ videos, මගේ vlogs අපොසර බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. මෙච්චර දවසක් මාව follow කරලා තිබ්බට, subscribe කරලා තිබ්බට. දැන් තමයි ඔයාලගේ උදව් මට ලොකුටම ඕන වෙලාව. ඉතින් යන්න මේ වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න, ඔයගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒත් එක්කම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉස්සරහට ලොකු වැඩක් කරනවා. කලින් හිටියා වගේ මාත් එක්ක දිගටම ඉන්න. මට මේ ඔයාලගේ උදව් අවශ්‍යම වෙලාව. ඉතින් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Thank you. Bye.